ලංකාසතස ආයතනය මගින් සිය පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යන අතර දිවින පුරා පිට ලංකාසතස ආයතන මගින් මේ මිල ගණන් යටතේ මිලදී ගත හැක. ඒ අනුව හාල් මැස්සන් කිලෝ 1ක් රුපියල් 55කින් මිල පහළ යන අතර එහි නම් මුදල් රුපියල් 750ක් වේ. දුඹුරු සීනි කිලෝ 1ක් රුපියල් 9කින් මිල පහළ යන අතර එහි නම් මුදල් රුපියල් 245ක් වේ. කඩල කිලෝ 1ක් රුපියල් 10කින් මිල පහළ යන අතර එහි නම් මුදල් රුපියල් 390ක් වේ. සුදු කැකුළු සහල් කිලෝ 1ක් රුපියල් 2කින් මිල පහළ යන අතර එහි නම් මුදල් රුපියල් 215ක් වේ. සුදු සීනි කිලෝ 1ක් රුපියල් 5කින් මිල පහළ යන අතර එහි නම් මුදල් රුපියල් 221ක් වේ. සෝයා මීට් කිලෝ 1ක් රුපියල් 40කින් මිල පහළ යන අතර එහි නම් මිල රුපියල් 450ක් වේ. රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 11කින් මිල පහළ යන අතර එහි නම් මිල රුපියල් 259ක් වේ. පාන් පිටි කිලෝ 1ක් රුපියල් 13කින් මිල පහළ යන අතර එහි නම් මිල රුපියල් 152ක් වේ. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යන අතර හෙට දිනේ සිට දිවින පුරා පිට ලංකාසතස ආයතන මගින් මේ මිල ගණන යටතේ මිලදී ගත හැක.